නොපියවයමු අපි පෙරට වනසාදම මොකොහතුරා. දැන් පැය ගාණක් හිටගෙන ඉන්නවා. අපේ බටයොත් බොහොම කැමැත්තෙන් තමයි මෙතන හිටගෙන ඉන්නේ කර්නල්තුමනි. ඒක නෙමෙයි සර්. ඇත්තටම අපි මෙතන මොකටද හිටගෙන ඉන්නේ? මෙතෙන්ට ආණ්ඩුවේ ඉහළ නිලධාරියෙක් එනවා. එයා එන්නේ අපිට රහස් මෙහෙයුමක් බාර දෙන්න කපිතාන්. ඇති යාන්තම් මට දැන්වත් වැදගත් රාජකාරියක් බාර දෙනවා. මම නැත්තම් රස්සාවෙන් හස් වෙන්නයි හිතාගෙන හිටියේ. ඔන්න නිලධාරියා එනවා. සිබල්ඩි තීරුවේ. සර් අපේ සිබුලු ඔක්කොම මෙතනට ආපු වෙලාව ඉඳන් සීරුවෙන් තමයි ඉන්නේ. මම ඒක දැනගෙන හිටියේ. මේක හරි නිෂ්කලංක පළාතක්නේ. ළඟදිම හැබැයි ඒක වෙනස් වෙයි. මගේ නම බබානේ. සුරතලේට මට කියන්නේ බබා කියලා. ඔයා වෙන්න ති ඕදිරිෂ් කියන්නේ. මම බලාපොරොත්තුනේ ආණ්ඩුවේ ඉහළ නිලධාරි මහත්තයෙක්. මම තමයි නිලධාරිය. මම වැඩ කරන්නේ ආරක්ෂක අමාත්‍යාංශයට. ඒ ගැන කලින් ඔයාලට අමාත්‍යාංශයෙන් දැනුම් දීලා ඇතිනේ. මොකදනේ මේ බටයෝ ටික පඹේ වගේ එකෙල්ල බලාගෙන ඉන්නේ. බබා මහත්තයෝ හොඳයි ඉතින් කියන්නේ මගේ සෙබළුන්ට පඹයෝ කියලා කියනවට මම කොහොමදවත් කැමති නෑ. අපි මෙතෙන්ට ආවේ මෙහෙයුමක් බාර ගන්නට. ඉතින් ඒක මොකද්ද? හරි ඕක පෙන්නන්න. කර්නල්තුමා මේ ඉන්නේ බර්තා. මේක තමයි අපේ අලුත්ම යුද ආවිය. මේක හමුදාවට පාවිච්චි කරන්න දෙන්න කලින් ජනාධිපතිතුමා කිව්වා පරීක්ෂා කර බලන්න කියලා. පරීක්ෂණයේ ප්‍රතිඵල බලන්න එතුමා මෙහාට ළඟදිම එනවා කිව්වා. හොඳට මතක තියාගන්න මේක අති රහස්‍යගත දෙයක්. කාටවත් බර්තාව දකින්නවත් ඉඩ තියන්න එපා. ඔයා යාගේ පඹයටි නෑ බටේ ඉඩක්කට කමන්නේ. එහෙනම් යන්න. මගේ සුන්දර බර්තා මං ආව කිසිම සාමාන්‍ය වැසියෙකුට දකින්න ඉඩ තියන්නේ නෑ. හොඳට ඉර පායලා තියෙනව නේද ජුණ්ඩයි? කට වහනවා. මේ වගේ සුන්දර දවසක ගත වෙහෙසල වැඩ කරන්න තියෙන එක කොයි තරම්ද දෙයක්ද ඈ? මං කිව්වේ ඒක කට වහගන්නේ කියලා. ඔය රණ්ඩුව නතර කළ වැඩේ පටන් ගන්නවා. මම ඔතෙන්ට ගෙන්න ගන්න නැතුව. කර්නල්තුමා ඔගොල්ලෝ මේ ඉදිකිරීමේ වැඩ කටයුතු වලට මගේම හිරකාරය ඉල්ලුවයි කියන්නකෝ. ඒකට හේතුව ඔයාගේ හිරගෙදර ඉන්න හිරකාරයෝ පැල්ල යන උමං හාරපු නිසා මේ රේල් පාර අබලන් වෙලායි තියෙන්නේ. මගේ රහස් මෙහෙම වෙනුවෙන් මේ රේල් පාර හොඳින් අලුත් වැඩියා කරගන්න අවශ්‍යයි. කර්නල්තුමනි වැඩ සේරම ඉවරයි. කෝච්චි බීල සූදානම්. අනර්ගයි. අත්බන්දු මෙහෙම ක්‍රියාත්මක කරමු. කපිතාන් මොකද කරන්නේ? ඉක්මන් කරනවා. හරි සර් මම ඉක්මනට කරනවා සර්. මොකද්ද මෙතන සිද්ධ වෙන්නේ? කියන්න බෑ ඒක රහසිගතයි. දැන් ඇස් වහගෙන හස්තියේ ඉඳලා ආපස්සට ගණන් කරනවා. ටිකක් හිමීට ගණන් කරනවා. අක්වා ගන්න. කියපු දේ කරනවා. ඒ ඔරෙන් බලන්න එපා. ගාඩ්ලත් වහගන්නවා. හරියම චෝක් ඒගොල්ලෝ අපිව පුදුම කරන්න හදන්නේ. හොරෙන් බලලා පුදුමේ නැති කරගන්න නම් එපා ජුණ්ඩයි ඒ. ඔයාගේ කට වහගත්තේ නැත්තම් මං ඔයාගේ ඔළුවට දෙනවා පුදුම වෙන්න එක. කට වහගන්නවා. දැන් බයතාව මෙතනින් අරගෙන යන්න. හරි බර්තාව දැන් මෙතනින් අරගෙන යන්න. කවුද මේ බර්තා? හැමදාම පැතුවේ ඔයාව තමයි. කර්නල්තුමනි අපිට තිබුණනේ ඔය කාලතුවක්කෝ රෙද්දෙන් වහලා තියන්න. ඒක මගේ තීරණයක්. දැන් අපි යමු.
305යි 306යි 308යි 303යි අයියෝ කර්නල් මොකද්ද මේක මහා පිස්සු වැඩක්නේ කර්නල්තුමා එල්ලර් මහත්තයෝ හිරකාරයෝ වගේ පැනලා ගිහිල්ලා අයියලා පැන්න කියලා නම් කියන්න එපා කියනවනම් ඒව නොකිය ඉන්න හැබැයි එයාලා තමයි ගිහිල්ලා කවුද පොයිට ටෙලිග්‍රෑම් එකක් ගහනවා වෙනත පණිවිඩය මිතින් ලියලා යවනවා හිමීට කරකෝනවා බර්තා හීරෙන්න පුළුවන්. පළමු පාන්ඩිය උන්ඩයක්. දැන් බලමුකෝ යාගේ වැඩ. බර්තා දැන් එනං ඔන්න ලෑස්ති වෙන්න. ඔයාගේ වැඩ පෙන්නන වෙලාව. මොකද්ද ඔයා මේ කරලා තියෙන්නේ? මං කිව්වනේ කලින්ම මේ රොටි ටික ගේන්න කියලා. දැන් ඉතින් මොනවද කන්නේ? මේ වගේ වැඩ හින්දා තමයි මට වැඩිපුර කේන්ති යන්නේ. දැනගන්නවා මට කේන්ති ගියපුවම අපේ දේවතාවුන් වහන්සේලාටත් ඒක දැනෙනවා. දේවතාවුන් වහන්සේලා එච්චර කෝප ගන්න ඕනේ නෑ. මේක එච්චර ලොකු වැරද්දක් නෙමෙයිනේ. කාන්තාරේ මැද්දේ මොකක් හරි පිපුරුවා. අයියලා වෙන්න ඇති. ජයවේවා බර්තට ජයවේවා මෙයාට නිසානයක් කපිතාන් මෙයානවා තියෙන ලොකුම උන්ඩේ ගේනවා 10වෙනි කාණ්ඩේ එකක් පලාතම විනාශ කරලා දාන්න පුළුවන් ඒ තරම ලොකු උණ්ඩයක් ගන්න ඕනේද සර්? මේක පරීක්ෂණයක් විතරයි නේද? අපි මුලින්ම පොඩි උණ්ඩ ටික විතරක් පරීක්ෂා කරමු. ඊට පස්සේ අපිට අවශ්‍ය වුණොත් පුළුවන් ලොකු උණ්ඩ එක එක පරීක්ෂා කරන්න. කපිතාන් යුද්ධයකදී ආයුධයේ ප්‍රමාණය බොහොම වැදගත් වෙනවා කිව්වනේ ඔය උණ්ඩ ගෙනත් දානවා අර කරන ලෝදිස් තමයි මේව කරලා තියෙන්නේ. ඇත්තටම මගේ හිතට එන කේන්තිය කියලා ඉවරයක් කරන්න බෑනේ. ඒ සැරේ මිනිහා මහ විශාල හෙනකඳේ කෙනල්ලා. මොකද ලොක්කා කරනල්ලර පුංචි ලණු කෑල්ලක් අතේ තියන් ඉන්නේ. හොඳයි බර්තා දැන් පෙන්නන්න ඔයාගේ උපරිම දක්ෂතාවය ආපහු පිපුරුමක් ඇහුණානේ. හැබැයි වැදුනද කොහොමද ගඩන්නේ? කර්නල් ලෝදිස් මම මේකට පලිය ගන්නවමයි. මේ කුචි ලොක්කට ගාලා කවුරුත් බෙරලා ගින්න. මං ඔය එනකන්දී අරගෙන ඔයාගේම බලකොටුවට ගාලා විනාශ කරනවා. අපි ගිහලා බලමු මොකද්ද කියලා. ඇයි බර්තා මම මේ කාන්තාරේ අතරමං කරලා ගියේ ඉක්මනට යාව හොයා ගන්න ඕනේ යන්න ලෑස්ති වෙනවා කො අපේ අස්සයෝ වැඩි සබ්දට අස්සයෝ බයලා පැනලා ගියා සර්. ඉතින් මෙතෙන්ට වෙලා මොනවද තාම බලාගෙන ඉන්නේ ගිහිල්ලා ඉතින් අස්සයෝ ටික හොයාගෙන මං දැක්ක ලොකු කාලතුවක්කුවක් හයි කරපු කෝච්චිය පස්සෙන් පස්සට හරි වේගෙන් යනවා. මොකද්ද? ඒක ඔයාගේද? ඔයා බර්තාව දැක්කද? මෙයා වාත් ලඟට ගන්නවා. මං ආවේ හිරෙන් පැනලා ආපු අපරාධකාරයෝ 4 දෙනෙක් හොයාගෙන. ඒගොල්ලන්ට මේ කාලතුවක්කුවේම වුණොත් ලොකු විනාශයක් වෙන්නේ. බර්තා ගැන කතා කරන්න ඔයාට අයිතියක් නැහැ. ඒක රහසිගත ආයුධයක්. එයා කාටවත් බලන්න දෙන්නේ නැහැ. ඔයාට තියා ඔය කියන අපරාධකාරීන්ටවත්. දැන් ඉතින් බයිනවා ඇස්සේ අපිටින්. සමාවෙන්න. මට ඔයත් එක්ක මෙතන රණ්ඩු කර ඉන්න වෙලාවක් නැහැ. ගිහිල්ලා එන්න. අස්සයෝ ටික හොයාගත්තද? ගිනාවද? ඔක්කොම හොයාගන්න බැරුණා සර්. මෙච්චරයි සර් ඉන්නේ සර්. හිරෙන් පැන්න මදිවට මේ කාන්තාරේ මැද්දට කාලතුවක්කුවකුත් ගෙනල්ලා. ළඟම තියෙන එකම එක නගරය. අයියලා මුලින්ම කරන්නේ බැංකුවක් කඩන එක. අපි නගරයට ගිහිල්ලාම බලමු. අයියලාගේ තියෙන හොඳ ගතිගුණේ තමයි එකම විදිහට හැමදාම මෝඩ වැඩ කරන එක. මට හැමදාම ඕනේ කෝච්චි ඩ්‍රයිවර් කෙනෙක් වෙන්න. මංකොල්ල කාරයෙක් නුනනම් ඒක කරනවාමයි. ඇයි මංගොල්ල කාරයෝ නරකද? දැන් මෙතන කැඳ පීලා වගේ ඉන්නේ නැතුව ඉක්මනට මේ ඩක්කුව පද්දනවා. බර්තා මග බලාගෙන නැති. අන්න එයා එනවා. මව හොයාගෙන එන්නේ. එයා හැප්පෙන්නයි එන්නේ. ඕක නවත්තනවා. ඉක්මනට අනිත් පැත්තට පට්ටනවා. ඉක්මනට. වැඩේ හරි
අමාරු නිසා ඉස්සරහට ගිහිල්ලා පස්සට එන එක නැවතුණා. ඇත්තමයි ජොන්ඩ අයියා මට ඔයා කියපු හැම දෙයක්ම තේරුණා. කුස් 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 ඇයි හමුදාවේ මේ තරම් ලොකු කාලතුවක්වත් දාලා ගියේ? මේක වැඩකට නැති එකක් අනේ. මේ බණ්ඩයියි සිමයියි ගිහිල්ලා මට මේක පරීක්ෂා කරන්න උණ්ඩයක් අරන් එනවා. මේ මොටයි දැන් ඕක නවත්තනවා. ඇයි ජොන්ඩ අයියා අපි මේ කෝච්චියෙන් යන්න හිතාගෙන ඉන්නවා නම් මම මේක එලවන්නත් පුරුදු වෙන්න ඕනනේ. මොටයි ඇයි අනකට පොඩ උදව් කරනකෝ. එන්න බෑ මම මේ කෝච්චිය පිටිපස්සට යවන්න පුරුදු වෙනවා. මොටයි මේ කෝච්චිය පස්සට ගියොත් මං ඔයාගේ කකුල් දෙක ඉඳිනවා. හොඳයි මගේ බර්තා අපි බලමු ඔයාගේ දක්ෂකම් මොනවද කියලා. අපි බලමු ඔයාගේ දක්ෂකම් මොනවද කියලා. මගේ බර්තා ඔයා නම් මටම ගැලපෙනවා. දැන් අපි දෙන්නට එකතු වුණාම පුළුවන් මුළු බටහිර පළාතෙම තියෙන බැංකු බංකොල්ල ගන්න. ඔයාලා දැක්ක නේද? මෙයාගේ වෙඩිල් එක තියෙන බලය කොච්චරද කියනවා නම් කිසිම කෙනෙකුට අපිව නතර කරන්න බෑ. අඩු ගානේ කවුද බෝයිටවත් බෑ. ළඟම නගරයක් තියෙනවා. එහෙ බැංකුවක් ඇති. මොටයියේ පීල්ල මාරු කරනවා. හරි කරන්නම්. හැබැයි ඊට කලින් ඔයාගේ පොරොන්දුව ඉෂ්ට කරන්න. පීලි තාම රත් වෙලා. ඒ කියන්නේ කෝච්චිය ළඟම ඇති. එනවා. ඉක්මන් කරලා අපි යමු. කර්නල් පිටිපස්සේ අස්සියව වේගෙන් යවන්න ඕන නම් අස්සියට ගහන්න මට ගහන්න නැතුව. මේ ජොන්ඩ අයියා නම් හැමදාම පොරොන්දු කඩ කරනවා. යූ යූ කුචු 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 කුස් 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 කුස්. ඔය විකාර වැඩේ නවත්තලා ඕක ඉක්මනට කරනවා. නෝනේ මං උදේ ඉඳලම කිව්වා ඒත් අද ඔයා රොටි හදලා නෑනේ. මං සිකුරාදාට කන්නේ රොටි කියලා ඔයා දන්නවනේ. දැන් මට හුඟක් තරහා ගිහිල්ලා තියෙන්නේ. මට තරහ ගියාම උඩ ඉන්න දේවතාවුන් වහන්සේලාට දැනෙනවා. දේවතාවුන් වහන්සේලා වැඩි කෝප ගන්න එපා. මට ඒ තරම් තරහ ගිහිල්ලා නෑ. ඇත්තමයි බර්ත ඔයාගේ කටහඬ අහන වාරයක් ගානේ මට ඔයා ගැන තියෙන ආදරේ වැඩි වෙනවා. අනේ බර්තා ඔයා ඉක්මනින්ම මුණ ගැහුවේ. මට දැන් දැනෙනවා අපි ළඟ ඉන්නේ කියලා. ළඟ වැඩි වගේ. වැතුන විදිහට නම් නැගිටින එකක් නෑ වගේ. ටික වෙලාවකට එයාගෙන් ප්‍රශ්නයක් එන්නේ නැති හින්දා අපිට පුළුවන් දැන් ලේසියෙන් එන කන්දේව හොරකම් කරන්න. ඔයාගේ ගෙදරට කාලතුවක්කු ප්‍රහාරයක් කළා වුණා කියලාද ඔයා කියන්නේ ඔය? මං හිතන්නේ අවුවේ ගිහිල්ලා ඔයාගේ මොලේ පෙඟිලාද කොහෙද? මෙතෙන්ට වෙලා ඔහෙ නිකන් hina වෙවි ඉන්නේ. එනෝ කියන්න මගේ ගේ කඩපොය හොයාගන්න. තුනමාර කෝච්චියනේ අද කලින් ඇවිල්ලා. මේ නගරේ බැංකුව කොහෙද තියෙන්නේ? අර පැත්තේ දින කොළපාට ගාපු කොට නැගිල්ල. සියලුම නගරවැසියන්ට කරන දැනුම් දීමයි බර්තා බැංකුවට ඇතුල් වීමට සැරසෙන නිසා බැංකුවෙන් ඉවත් වන්න. හරි මම හැමෝටම විනාඩියක කාලයක් දෙනවා. ඊට කලින් හැමෝම ඉවත් වෙන්න. කවුද බෝයි? ජොන්ඩ අයියේ ඕක අතාරලා යටත් වෙනවා. මම යටත් වෙන්නේ නෑ. ඉන්නවා. බර්තා මං වෙනුවට උත්තර දෙයි. ඇති යාන්ත. ඔයා හොඳ වෙලාවට පාත් උනේ. නැත්තම් අපි දෙන්නගේ මොළුව ඉවරයි. මට ඔළුව තියෙන නිසා තමයි පාත්තුනේ. මං කලින්ම කිව්වනේ රාලහාමි ලොකු කාලතුවක්කුවක් තියෙනවා කියලා. අන්නේ පොලිස් ආදිය ටික මගේ අස්සුවේ තෝරකම් කරගෙන. අන්න එනකද එනවා. අපේ දේවතාවුන් වහන්සේලා මේ කුචු කුචු ලොක්කට වැඩේ පාසුවෙන් කරගන්න වැඩ සලස්සලා තියෙන්නේ. ඔයා කෝච්චියට නගින්න හදන්නේ ලොක්කා. බය වෙන්න එපා. දේවතාවුන් වහන්සේලා මාව ආරක්ෂා කරගනීවි. මේක අසුරු සේනාංකයක්. අසුරු සේනාංකවල බටෝ පයින් යන්නේ නැහැ. එක එක්කෙනාගේ කරේ යන්න. ඒ වුණාට කර්නල් තුමනේ අසුරු සේනාව යන්න ඕනේ අස්සයන්ගේ පිටේ. එක එක්කෙනාගේ කර පිට නෙමෙයි. කතාව නවත්තලා කියපු දේ කරනවා.
අන්න හොඳයි. එවනම් දැන් අපි පිටත් වෙමු. බර්තා හොයාගන්න. දැන් කුචි කුචි ඔයාගේ බලකොටුව විනාශ කරනවා. බර්තා යන්න එපා. මාව දාලා යන්න ඔයාට දුක නැද්ද? යන්න එපා බර්තා. කොහොමද? ඉක්මනට යන්න ආලාමි. ඔය උරුන්ට පෙරලියට දෙන්න එපා. දැන් මේ පළාතේ හැමෝම මගේ රාසාවිය ගැන දන්නවා. සෙබළුනි අපි මේ වෙලාවේ පරාජය බාර ගන්න හොඳ නෑ. වැඩේ ඉක්මන් කරනවා. කුචි කුචි ලොක්කට උන ඉක්මනට මේ බලකොටුව විනාශ කරලා දාන්න. අපරාධෙ මට කරන ලෝදිරිස්සත් එක්කන් ඇවිල්ලා බලකොටුවට දාලා තමයි මට මේක පුපුරවන්න තිබුණේ. ඔය ආයුධය අතාරිනවා. ඔය ආයුධ අතාරිනවා. ඔය ආයුධය අතාරිනවා. නැත්තම් බලාගන්න පුළුවන් මගේ ආයුධය කොයිතරම් බලවත්ද කියලා. මේවා තමයි මගේ බේරෙන්න වෙන්නේ නැහැ කවුද බෝයි? ඊට කලින් මම බලකොටුව විනාශ කරලා ඉන්න ඕනේ. අවනාත්තන්න කාටවත් බෑ හරිද? ඉලක්ක ගන්න බෑනේ. ආලාමි අයියලා වල්ල ගන්න. දැන් බලාගමු මගේ පොරොපාරේ ලස්සන. අනේ ගහන්න එපා. ඔබතුමාව අඳුර ගන්න බැරුව වැරද්දක් උනේ. නවත්තන්නයි කිව්වේ දෙන්නටම. මේක හැප්පෙන්න යන්නේ. ඉන්නවා මං දේවතාවුන් උන්වහන්සේලා බැහැදකින්න යවන්න. ඔයින් ගියාමද? අද තමයි මගේ ජීවිතේ සතුටුම දවස. කවුද බෝයි මට අද පරදිනවා. ඔය කාලතුවක්කුව ඇතුලේ උණ්ඩයක් නෑ. පිහාටු ඇත්ත ඉන්නේ. වැඩිය හොඳයි. එතකොට දෙන්නාම ඉවර කරන්න පුළුවන්. දැන්වත් අත් උස්සනවා. නියමයි යාළුවා. ඔයා යකඩස්සිය වගේම වේගවත්. හැබැයි ඊට වඩා ඥානවන්තයි. කොහොම කට්ටිය කොහෙ ගියාද? අර ඉන්නේ මං හැමෝම හිර කරලා. තමුන්ටත් එතෙන්ට යන්න පුළුවන්. ඒ වගේම ඔය හැමදෙනාම මගේ බර්තදියා අවසරයක් නැතුව බලපු වරදට දඬුමක් වශයෙන් හෙට උදේට වෙඩි තියලා දානවා. එහෙම කතාවක් කියපුවම බය වෙන්න ඕනේ නේ. මොකද තමන් hina වෙන්නේ කියනවා. මොකද්ද මෙතන සිද්ධ වෙන විකාර වැඩේ? ඒක ඔයාටම බලා ගන්න පුළුවන්. මම මේ වගේ මෙහෙයුමක් බාර දුන්නේ මේ වගේ දෙයක් දකින්න බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි. තවත් ඔත්තුකාරයෙක් නේද? මෙයා හොදට ඇඳගෙන එම ඇවිල්ලා. ඉතින් මොකද තව බලාගෙන ඉන්නේ? මෙයාවත් දානවා අල්ලලා හිර කූඩුවට. හෙට උදේට මෙයාටත් වෙඩි තියලා දාන්න. කරස්තුමනි මගේ දඩි ඔබතුමාට අඳුරගන්න බැරි වෙලා මෙයාව. මොකද නොදන්නේ මේ ඔත්තුකාරයෙක්? මට මූණ බැලුවා මේක දැනගන්න පුළුවන්. මෙයාව හිරේට දානවා. කරනල් ලෝදිරිස් හොඳට බලන්න ඔය මූණ කාගේද කියලා. ඔය ඉන්නේ අපේ ජනාධිපතිතුමා. එතුමා ආවේ කාලතුවක්කු පරීක්ෂණය කොහොමද සිද්ධ වුණේ කියලා බලන්න. සභාවට ජනාධිපතිතුමා වට හිනාව නතර කරගන්න බැරුව ගියා. ඔයාට ඕනනම් hina වෙන්න කවුද බොයි? මට නම් හැබැයි මෙතන කිසිම විහිළුවක් පේන්නේ නැහැ hina වෙන්න තරම්. බොහොම අනර්ගයි කර්නල්. ඔයාගේ මේ වැඩේ නිසා ලෝකෙ කිසිම කෙනෙක් දැනගෙන නොහිටපු මේ රහස් ආයුධය ගැන මුළු රටේම අය දැනගත්තා. මේක ගැන දන්නේ අර පියාටුකාරයෝ වයසක ගොයියයි අර අයියලා ටිකයි විතරයි. ඒ ඔක්කොටම විඩි තියලා දාන්න. නෑ ඔයා මේ කරලා තියෙන හරිය හොඳටම ඇති. කොහොමත් මගේ මේ ඡන්දදායකයන්ට වෙඩි තියන්න ඔයාට අවසර දෙන්න මට බෑ. අනේ පා මට තව එක අවස්ථාවක් දෙන්න. මං හරියටම රාජකාරිය කරලා පෙන්නන්නම්. මේ සැරේ වරද්ද ගන්නෙ නෑ. හොඳයි එහෙනම් මං ඔයාට කරන්න රාජකාරියක් බාර දෙන්නම්. කවුද බෝයි? කර්නල් හොඳට මිටියෙන් තලනවා නේද?
අනේ සමාවෙන්න බර්තා මම මේ ගන්න හිතකින් නෙවෙයි මම මේ ගන්න පාලක් ගන්න මගේ නොකර බැරි නිසා මේ විදිහට කරන්නේ. දහන පාරක් පාරක් ගන්න. අදහමද කඩා වැටෙනවා. මේ වගේ කුරුළු සමාජයකින් යන්නේක හොඳයි. මට පේන විදියට ඔයා බොහොම දක්ෂයෙක් කවුද බොයි. ඔයා කැමති නැද්ද මාත් එක්ක එකතු වෙලා වැඩ කරන්න? කවුද බොයි? කොහාටද මෙයා ගියේ?